අනේ බොම්බිලි ඔයාට ළමයි හදන්න බැරි වුණාට මිනිස්සුන්ට කතා හදන්න හොඳට පුළුවන්. ඔයා ක්‍රිකටර්ස්ලට ඩිරෙක්ටර්ස්ලට ප්‍රොඩියුසර්ලා බලෙන් දෙන්න හැදුවට හැමෝම එහෙම නෑ. මේ ඔක්කොම මනුස්සය දික්කසාද කරපු ලැජ්ජාව වහගන්න කරන දේවල්. තිසර පෙරේරාගේ අලුත් බිරිඳ නිෂී හතරසිංහ කලින් බිරිඳ එක්ක පැටලෙයි. තිසරට වෙච්ච දේ හිතා ගන්නවත් බැරි වෙයි. සමාජ මාධ්‍යයේ වැඩිපුර කතාබහට ලක්වෙන තිසර පෙරේරාගේ බිරිඳ නිෂී හතරසිංහ සහ තිසරගේ කලින් බිරිඳ ශෙරමි පෙරේරා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වී තිබෙනවා. ශෙරමි විසින් ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ නිෂිනිව විවේචනය කරන ආකාරය නිරන්තරයෙන් දැක ගන්න ලැබෙනවා. නිෂිනි විසින් ඇයගේ ඉන්ස්ට්‍රගෑම් ගිණුම ඔස්සේ ශෙරමිට බැණ තිබුණේ මේ ආකාරයෙන්. අනේ බොම්බිරේ ඔයාට වෙන මුකුත් හදන්න බැරි වුණාට මිනිස්සුන්ට කතන්දර නම් හදන්න පුළුවන් හොඳට කියලා ප්‍රසිද්ධයි. අනික අනේ ඔයා වයසෙන් අඩු ක්‍රිකටර්ස්ලට ඔයාගේ හෙළිවැලි වීඩියෝ යවන බවත් ප්‍රසිද්ධයි. ඔයයි අම්මයි IP මාමගේ තුවක්කුවෙන් වෙඩි තියාගන්න රණ්ඩු වෙද්දී ඔයාගේ තාත්තා මිරිස්වත්තේ පල්ලිය ළඟ හිඟා කෑව කියලත් අපි දන්නවා. වැඩක් නැත්නම් අම්මා ගනිපු මිනිස්සු ගණන් කරන්න ප්‍රසිද්ධ නමක්නේ. කොටුගොඩ මිරිස්වත්තේ කිව්වාම ඉතින් අනේ ඔයාගේ පවුලේ මෙච්චර කුණු තියාගෙන ඔයයි අපිට කවුරු ඇමිනෙනවද කියලා හිත හිතා ස්වාම් වින්දනයේ යෙදෙන එක නවත්තන්න. ඔයා ක්‍රිකටර්ස්ලට ඩිරෙක්ටර්ලට රෙදි බලෙන් උස්සල දෙන්න හැදුවට හැමෝම එහෙම නෑ. ඔයාට අසහනේ ළමයෝ බෙහෙත් ගන්න. අනේ ප්ලීස් කවුරු හරි මෙයාව සුගර් මමී කෙනෙක්වත් කරගන්න. මොකද මෙයාගේ පහළ එකෙන් බලු මැක්කෝ එල්ලිලා කසන විට මෙයා ෆේක් වලින් ඇණයක් වෙනවා අපිලට. දික්කසාද වෙලා ළමයි ලැබිලා පාඩුවේ ඉන්නවකෝ හලෝ ඇණයක් නොවී. මේ ඔක්කොම මනුස්සයා දික්කසාද කරපු ලැජ්ජාව වහගන්න කරන දේවල්නේ. ඉතින් කට්ටියම අලිපුකෙන් ඉඳලා දැන් ඉතින් මිනිහා ගත්තේ එයාට වඩා නරකයි කියලා පෙන්වන්න දඟලනවා. ඔයයි හරි මෙයා අපි නරකයි. අපිට තමයි මිරිස්වත්තේ බඩු කියන්නේ. IP මාමලා පවුලෙම ලොකු තාත්තලා වටේ ඉන්න මාමලා ඔක්කොම අපිලා මිරිස්වත්තේ මඩමඩ රිංගුවේ. කැඳ විකුණන අංකලයට පිස්සු. අනේ කවුරු හරි සලකා බලන්න මගේ ඉල්ලීම. නැත්නම් මෙයාගේ පහලට බලු මැක්කන් එල්ලී කසනා විට අපිට මල ඇණයක් වෙනෝ. යනුවෙන් නිෂිනි හතරසිංහ විසින් ආවේගශීලීව පවසනවා.